පස සකස් කිරීම හෙවත් සීසෑම අතීතයේ මීගවයන් යොදාගෙන මෙම කාර්යභාරය සිදු කරත්. අද 14ක් තමයි මීගවයන්ගෙන් කුඹුරු සීසාන්නේ. වර්තමානයේ බහුල වශයෙන්ම මේ යකඩ යකා හෙවත් යන්ත්‍ර සූත්‍ර මගින් තමයි සීසෑම සිදු කරන්නේ. අතීතයේ අඳුරේ හඬ කනට මිහිරි වුවත් අද ഘോഷාකාරී ට්‍රැක්ටරයේ හඬ තමයි අපට අහන්න තියෙන්නේ. අතීතයේ ගවයන්ගේ කුරවලට සහ නගුලට පස්පිඩැල්ල පෙරළුණත් වර්තමානයේ ට්‍රැක්ටරයේ රෝදවලට සහ රොටවේටරයට ඒ පස්පිඩැල්ල පෙරලී යන ආකාරය අපට දකින්න පුළුවන්. එකිනෙකාට උදව් කර ගැනීමේ අත්තං ක්‍රමය පහව ගිහිල්ලා මිනිස්සු කාර්ය බහුල වෙලා අද යන්ත්‍ර සූත්‍රයක් මගින් විශාල වැඩ කොටසක් කෙටි කාලයක් තුල සිදු කර ගැනීමට හැකි වී තිබෙනවා. එනිසා ක්‍රමානුකූලව සාම්ප්‍රදායිකකම පහව ගිහිල්ලා නූතන ක්‍රම ඔස්සේ ගොවිතැන්පත් කිරීමට අප පුරුදු වෙලා. අතීතයේ මීගවයන්ගෙන් කුඹුරු සීසාන විට මීගවයන්ගෙන් පිටවෙන ගොම මේ කුඹුරට පොහොරක් වුණාට වර්තමානයේ යකඩ යකාගෙන් පිටවෙන්නේ